welcome to my YouTube channel. ඔන්න ඉතින් ගොඩක් කාලයකට පස්සේ ලස්සන වීඩියෝ එකක් අරගෙන තමයි හදන්නේ. ඉතින් අපි පොසොන් එකට ඇවිදින්න කොහෙවත් ගියේ නෑනේ. ඒක නිසා අපි තීරණය කරා ගෙදර ඇත් එක්ක එකතු වෙලා කූරගල යන්න. එහේ පොසොන් කලාපි දෙන නිසා අපි හිතුවා යන්න. අද ඉතින් සෙනසුරාදා දවසක්. ඉතින් සෙනසුරාදා අපිට පොඩි ක්ලාස් වගේක් තිබ්බ නිසා ඒවත් කරලා කියන චූටි වැස්සක මැදදී අපි කූරගල ගියා. ඔන්න ඉතින් කූරගලට ගොඩක් වහිනවා. ඒ වැස්සේ අතරේ අයිස්ක්‍රීම් දන්සරුත් තිබ්බා. ඉතින් අපි වැස්සේ තෙමි අයිස්ක්‍රීම් කෑවා. පොඩි ක්ලිප්ස් ටිකක් ගන්න තමයි දුකුණා. වැස්ස නිසා මට වීඩියෝස් ගන්න අමාරුයි. වහින නිසා ෆෝන් එක තෙමෙන නිසා පොඩි ක්ලිප්ස් වගේ තමයි ගන්න පුළුවන් වුණේ. ඔන්න ඉතින් අයිස්ක්‍රීම් ගොඩක් කාලා අපි හැදුවේ නගින්න උඩට. වහින නිසා අම්මයි තාත්තයි තව සුදු ඇන්ටි ආවේ නෑ. ඒක නිසා අපි අක්කයි මමයි අපේ චූටි නිත්නි යාළුවෙකුයි තමයි නැගි කුඩ දාගෙන අපි නගින්න උනේ. චූටි පොද ගහනවා. කියන්නේ පින්නේනෝනේ උඩට. පින්නේන හතින් යනවත් ඒක නිසා අපි හිමින් සැරේ ඉතින් නැග්ගා. හරි මහන්සි. අපි ගෙදර ඉඳන් කූරගලට පැයක් වගේ දුරක තමයි තියෙන්නේ. ඉතින් අපි ආසාවට ආවට නැග ගන්න බැරි වුණා වහින නිසා. කොහොම හරි ඉතින් පොඩි ළමයිතුත් හිටියා. ළමයි හොඳටම වහිනවත් එක්ක නිසා මුකුත් කුඩ දාගෙන නැවිදින් තියෙන්නේ මුකුත් කරගන්න විදියක් නෑ. ඒ මැදේ චූටි ළමයිට තියෙනවා. පව් ඉතින් සීතලයි හුලඟත් එක්කනේ අමාරුයිනේ. අපට අමාරු නෑ පුංචි යමට කොච්චර අමාරු ඇතිද? ඉතින් අපි බලන්නකො ලස්සනට පේන හැවිතිය. ගොඩාක් ලස්සනයි. ඒ වුණාට වීඩියෝස් කරගෙන බැරි වුණා. ඒක තමයි ඉතින් තියෙන දුක. ඔයාලට ලොග් එකක් ගේන්නයි මට YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න හිතුව නිසා මාසෙකින් වගේ මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරේ නෑ. ඒක නිසා මම ඉතින් වැස්ස කියලා බැලුවේ නෑ. ඉතින් කොහොම හරි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඉතින් ළමයි වැස්සයි කියලා නෑ. යන්නේ හොඳටම වැස්ස නෑ. පොදයක් වගේ තමයි තිබ්බේ. එහෙමයි කියලා කවුරුවත් සෙනග නැතුව තිරී නෑ. ඒත් ළමයි ගොඩක් හිටියා. මාත් එක්ක අපිත් එක්ක ආපු හැමෝම දන්නවා මම YouTube එකේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා කියලා. ඉතින් අපේ මූණ වලට විතරක් පින්නන මදීනේ. ඉතින් මම යාළුවත් කොහොම හරි වීඩියෝ එක ගත්තා. වැස්ස නිසා යාළුවෙන් කැමතුන්නේ නැහැ කියන්නේ වහින නිසා. ඒ වුණාට පවුනේ ඉතින් මේ දවස්වල ක්ලාස් වැඩ, ලෙක්චර්ස් වැඩ, ඇසයින්මන්ට් වැඩ ගොඩ ගැහිලා නිසා කොහෙවත් යන්න බැරි වුණා. ඉතින් පවුලයත් එක්ක මේ වගේ තැනකට ආවම ගොඩක් හිතට ඒ කියන්නේ හිතට සැනසීමක්. ඒ කියන්නේ හිත සැහැල්ලුයි. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් අපි පොඩි කතාවක් දාගෙන ඉතින් වැස්සේ තෙමි කුඩ දාගෙන ඉතින් ගියා. ඉතින් වැස්සේ යන ගමන් ඉතින් රස සුප් දන්සලකුත් තිබ්බා. ඒ කියන්නේ උඩ හරියේ සුප් දන්සලක් තිබ්බා. එළවලු සුප් එකක්. හරිම රසයි සුප් එක. කියන්නේ වහිනවත් එක්ක චූටි පොදයකුත් යන නිසා මේ වගේ සුප් එකක් තිබ්බ එක ගොඩක් වටිනවා. ඒක රස නිසා ඉතින් හිමින් එක රස විඳලා අපි ආයෙත් උඩට නැග්ගා. දැන් අපි යන්න හදන්නේ තව ටික උඩ නගින්න තියෙනවා. ඊට පස්සේ ඒක නගිමු. ඔන්න ඉතින් ටික දුරක් යනකොට ලස්සන පහන් කූඩුවේ තොරණ තිබ්බා. අපි එතනට යනකම් මේ තොරණ ලයිට් දාලා තිබුණේ. ඉතින් අපි ටිකක් වෙලා හිටියා ලයිට් එක දානකම්. බලන්නකෝ තොරණ ලස්සන. මේක අන්ද භූත ජාතකයේද කොහෙද? මතක හැටියට මට එහෙමයි. හරිම ලස්සනයි තොරණ. හරි ඉතින් අපි ටික දුරක් යනකොට හොඳටම වැස්ස නිසා අපි චුට්ටක් ආවා මේ හෝල් එකට ආව ටිකක් ඉන්න වැස්ස පායන ගමන් චුට්ටක් ඉන්න ආවා. තෙමුණේදී අපි වැස්සේ ඇවිල්ලා. හයි කොහමද? අද වැස්සනේ හොඳටම
ඔන්න ඉතින් අපි ටික දුරක් ඔතන ඉඳලා අපි උඩට ගියා. චෛත්‍යය ළඟට යනකොට ළමයි හොඳටම වැස්සා. කියන්නේ හුළඟ වැඩි නිසා අපට එතෙන් ඇතුළට යන්න බැරි වුණා. ඒ යන්නේ තෙමෙන්න තු ඉන්න තැනක් උන්නෑනේ. ඒක නිසා ඉතින් ඉක්මනට චෛත්‍ය ළඟට ගිහිල්ලා එතනින් වැඳලා අපි ඉක්මනට අපි වාහනේ තියෙන තැනට ආවා. ඉතින් එන ගමන් කානිවල් එකක් තිබ්බා. ඒකටත් ගියා බලන්න. කානිවල් එකේ නම් වහින නිසා ඉච්චර ගොඩක් සෙනග තිබ්බේ නෑ. ඉක්මනට ගිහිල්ලා වීඩියෝ ටික උත් අරගෙන ලස්සනම ලස්සන රූකඩ වගේක් තිබ්බා. ඔන්න ඉතින් ලස්සන කානිවල් එකේදී ලස්සන රූකඩ සංදර්ශනයක් තිබ්බා. මගේ ක්‍රිස්ටින් ගත්තා. අම්බලන්ගොඩමයි අපේ ග්‍රාමයනේ අම්බලන්ගොඩමයි අපේ ග්‍රාමයනේ සිංහ පැටව් තන කොළ නොකති සිංහ පැටව් තන කොළ නොකති හරි සිංහලයෝ අවලන් වෙති හරි සිංහලයෝ අවලන් වෙති එරළි ටිකක් මම කෑසඳිනේ කරමි පෙනා නැටුම් අපි ගෙදරට මොන හරි බඩුවක් ගියකුයි කෑම ජාති ගන්න ආවා. ඒ ටිකත් අරගෙන අපි රැට කෑම හදාගෙන ආවා. ඒකත් අරගෙන ඒවත් කාලා අරගෙන කාලා අපි ගෙදර ආවා. ගෙදර යනකොට රෑ 11 වගේ ටයිම් එක. ඉතින් ඔහම තමයි උනේ. මට කන එකේ වීඩියෝස් කරන්න බැරි වුණා. හොඳටම වැස්ස නිසා. ඉතින් ඉක්මනට කාලා අපි ගෙදර ආවා. එහෙනම් ඉතින් මගේ vlog එක හොඳයි නම් ලස්සන කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ කමෙන්ට් වලට මම ගොඩක් කැමතියි. ඒක නිසා අනිවාර්යයෙන්ම බලන අය පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න. ගිහින් එන්නම්.